පොළ යනකොට පොඩි කාලේ ගුරුවරු නැති වුණා පන්ති බෙර ගහන. බෙර ගහන්නේ බෙරේකටද ඩෙස් එකටද? ඩෙස් එකට. ඊට පස්සේ ඕගොල්ලෝ ලොකු වෙලා රස්සාවල් කළ ඔක්කොම කරලා ඩෙස් එකට බෙර ගහන්න කිව්වොත් ඕගොල්ලන්ට සතුට තියනවද නැද්ද? බෙරේකට ගෙනුවා. බෙර ගහන නෙමෙයි මේ ප්‍රශ්න ගොඩක් එක්ක තට්ටු කරනවා. පැහැදිලිද? නමුත් අර ඩෙස් එකට ගහනකොට ඔළුවේ කිසි දෙයක් නැහැ. අර රස්සාවල් දීලා ඇඳුම් අන්දලා ඔක්කොම උගන්නලා ඔක්කොම වෙරලා බෙරේ දීලා ගහන්න කිව්වත් සතුටක් නැහැ. ඒතර ඕගොල්ලන්ට තේරෙන්න ඕන ජීවිතේ මොකද්ද අවුලක් තියෙනවා. මං අල්ලගත්ත දේම මට සාපයක් වෙලා. මං අල්ලලා රෙද්දට දාගත්ත නයි මම්ම කනවා දැන්. හරිනේ ඕකනේ සරලව වෙලා තියෙන්නේ. මම අල්ලලා සරමට දාගත්ත නයි මම්ම කනවා. මොනවද නයි? බැඳීම්, ළමයි, නෑදෑයෝ, දෙමව්පියෝ, හිතවතුන්, අසල්වැසියෝ, මිත්‍රයෝ, සතුරෝ. ඔය තමයි අපි එකතු කරන නයි. ඔය නයි ටික හැමෝම සමහරු මේ අම්මන්ලා ටික ගවුම් වලට ඔය නයි ටික එකතු කරනවා. මේගොල්ලෝ සරම් වලට ඔය නයි ටික එකතු කරනවා. එකතු කරලා ඉවරනකොට උම්ලම කනවා. දැන් වෙලා තියෙන්නේ කොබලන එක දැන් තේරෙන්නේ නැහැ. ඔය නයි උඹලා ජීවත් වෙනකම්ම කනවා. දැන් මම මේ මාර්ගයේ දේශනා කළේ ඔය සියලු නයි මරණ මාර්ගයයි. ඔය සියලු නයි සරම ගසලා දාලා ඔන්න ඕන්නම් ඵලයල්ලා යන්නගේ හිත ගනින්න කියලා මාර්ගයක් තමයි දේශනේ ඔක්කොම අතහැරලා අයින් කළා. නිදාසේ මනස තියාගත්ත සතුටෙන් තියාගත්ත තෘප්තිමත්ව තියාගත්ත. හැබැයි දුන්නේ නැහැ. ඕනවට වඩා ආගම් වලට ගිහිල්ලා ඒවට හිර වෙලා ඒවයි දඟලුවෙත් නැහැ. නිදාසේ ජීවස් හැමෝටම උදව් කළා, සැලකුවා, hina වෙලා හිටියා. බැනපුවටත් සැලකුවා. අපහාස කළපුවටත් සැලකුවා. ගෞරව කළපුවටත් සැලකුවා. වෙනසක් දැක්ුවේ නැහැ. ඇයි? අපි ගොඩාක් වටින දෙයක් අහලා තියෙනවා.